අයිබෝන් නිර්මාණශීලීත්වය ව්‍යවසායකත්වය අවදානම් කළමනාකරණය මේ සියල්ල සංවාදයට ලක් කරන අපේ DJ ලයිව් එක අදත් අපි අලුත්ම අමුත් එක්ක සම්බන්ධ වෙනවා. අද අපිත් එක්ක එකතු වෙන්නේ චලන හෙට්ටිහන්දි. ඔහු 31 හැවිරිදි තරුණ ව්‍යවසායකයෙක්. ඉස්සෙල්ලම අයිබෝන් චලන. අයිබෝන්. චලන ඉස්සෙල්ලම කියන්නට ඕන මට හමු වෙන්නේ 2020 අරමුණ අපේ ව්‍යවසායකත්ව වැඩසටහනකදී. ඉතින් අපි චලන හම්බුනහම මම දැක්කා චලනගේ තිබුණු ඒ විශේෂයෙන්ම චලනගේ තිබුණු අධිෂ්ඨානශීලීත්වය කොහොමද චලන ගාල්ලේ කොල්ලෙක් චලන කාල දිස්ත්‍රික්කයේ රත්ගම ප්‍රදේශයේ රේවත විද්‍යාලයට ඉස්කෝලේ ගියේ බලපිටිය රත්ගම අපි බලපිටිය තාත්තා රත්ගමම බලපිටියේ තාත්තා රත්ගම බලපිටියේ ඉතින් ඔහුගේ මේ කතාවේ දිගටම තිබුණේ එදා මට හම්බ වෙනකොට ඔහුගේ මම කිව්වා වගේ මේ අධිෂ්ඨානශීලීත්වය ඔහුට අවශ්‍ය වුණේ අපේ පැත්තෙන් මේ විශේෂයෙන්ම ව්‍යවසායකත්වය පිළිබඳ ඒ දැනීම ඒ වගේම නිර්මාණශීලීත්වය සහ මෙන්න මේ සන්නාමකරණය පිළිබඳ අපිට දෙන්න පුළුවන් අපේ ඉන්පුට් එක. ඉතින් චලන මට හම්බ වෙන වෙලාවේ චලනගේ පියා පොඩියට බෝට්ටු නිෂ්පාදනය කරමින් හිටියේ. එතකොට චලන මට කිව්ව දේ මට මතකයි. හැබැයි චලනට ඕන වුණා මේක දියුණු කරන්නට ඊළඟ ලෙවල් එකට ගෙනියන්නට. අද වෙනකොට චලන අන්තර්ජාතික බෝට්ටු නිෂ්පාදන කර්මාන්තකරුවන් එක්ක හැපෙන නිෂ්පාදන කාර්යයේ යෙදෙන පුද්ගලෙක්. අපේ චලන ඉතින් ඇවිල්ලා මේ කතා බහේදී කිව්වා ඔහුට ඕන වෙන්නේ කොහොම හරි මේක ඉස්සරහට ගෙනියන්න දියුණු කරන්නට කියලා. ඉතින් අපේ ඒ සංවාදයෙන් පස්සේ චලන අපි හැදුවා ලෝගෝ එකක්. ඔව්. මිට අවුරුදු හරියට 5කට විතර කලින් අරමුණ කියන සංවිධානය ඔබතුමා පටන් ගත්තේ. ඉතින් එතනදී මට අරමුණ සංවිධාන ආරාධනාවක් ආවා. ඒකේ මම දැක්කා එන්න කලින් ව්‍යවසායකින් දිරගැන්වීම වැඩසටහනක්. මොකද ඒ වෙලාවේ මම දැක්කා ලංකාවේ ඉන්න දක්ෂ ව්‍යවසායකින් හඳුනාගෙන ඔවුන්ට ජාත්‍යන්තර වශයෙන් ජයග්‍රහණ සඳහා ළඟා වෙන්න පුළුවන් පහසුකම් හදා දීම තමයි මම හිතන්නේ ඔබතුමාගේ තේමාව වුණේ. ඉතින් ඒකට මුහුණ දුන්න පළවෙනි සහ අත්දැකීම ලබාගත් තරුණෙක් විදියට ඇත්තටම මම මේ දේ අද ඇප්‍රීසියේට් කරන්න කැමතියි. මොකද එදා මට හදලා දුන්න චලන බෝට්ටයා ලෝගෝ එක තමයි අද මම ඉන්ටර්නැෂනල් බ්‍රෑන්ඩ් කරන්නේ. ඒක හරිම ඉන්ට්‍රස්ටිං චලන හම්බුනහම මම ඒත් ඇහුවා චලනගෙන්. චලනගේ නම චලන. මාර සන්නාමයක් නේ මේ බෝට් එකකට බෝට් බිස්නස් එකට ගැලපෙන කවුරු හරි ඇහුවොත් හරි මොකද්ද මේකේ තේරුම කියලා පිටරටදී that you can say it's movement චලනය වෙනවා. ඉතින් අපි ලස්සන ලෝගෝ එකක් හදලා චලනට දුන්නා. දැන් චලන ගිහිල්ලා ඉන්ටර්නැෂනල් එක්සිබිෂන්ස් වල මේ ලෝගෝ එක දාලා අර නිකන් ප්‍රොපර් බ්‍රෑන්ඩ් එකක් හැටියට පාටිසිපේට් කරනකොට කාටද වැඩියෙන් ආඩම්බර අපිට. ඉතින් මෙතන වැදගත් වෙන කාරණේ තමයි චලන හිතන විදිහ. අද මේ වැඩසටහනේ අපිත් එක්ක සම්බන්ධ වෙන සියලු දෙනාටම ලබාගත හැකි වැදගත්ම කාරණය තමයි චලනට අවුරුදු 28ක් විතර ඇති ඒ දවස්වල ඊටත් වැඩි අඩුද මන්ද 26යි දැන් 31යි අවුරුදු 26ේදී වගේ චලන කතා කරා ඌට තියෙන මේ අධිෂ්ඨානේ අපේක්ෂාව. එතකොට ඒ වගේම දැන් ගොඩක් වෙලාවට මේ වගේ ගමෙන් එන තරුණ ව්‍යවසායකයින් අපෝසත් වෙන එක තරක් තමයි මෙන්න මේ අන්තර්ජාතික වෙළඳපළට යනකොට. අනිවාර්යයෙන්. ඒකේ තියෙන අභියෝග ජයගන්නේ කොහොමද කියලා. දැන් ඔහු හඳුනාගත්තා ඉස්සෙල්ලාම මේක සන්නාමයක් වෙන්නට ඕන. සන්නාමයක් වෙන්නට ඕන. ඒකට හොඳ ලෝගෝ එකක් තියෙන්නට ඕන. හොඳ ප්‍රසන්ටේෂන් එකක් තියෙන්නට ඕන. එක්සිබිෂන්ස් වල පාටිසිපේට් කරන්නට ඕන. එතකොට චලන ඔයගොල්ලෝ පටන් ගත්තේ ඉස්සෙල්ලාම ෆිෂින් බෝට්ස් වලින්. ෆිෂින් බෝට්ස්. දැන් වෙනකොට එතරම 2006 දී තමයි මගේ පියා ආරම්භ ගන්න රත්ගම් ප්‍රදේශයෙන් චලන බෝට්ටයාට් කියන ආයතනය. පසුව චලන බෝට්ටයාට් කියන ආයතන අපි චලන ක්‍රාෆ්ට් එක්ස්පෝර්ට් ප්‍රයිවට් ලිමිටඩ් කියලා ඉන්ටර්නැෂනල් මාකට් එකට ඉන්ට්‍රොඩියුස් කරලා තියෙනවා. ඉතින් ඒ වගේම අපි ෆිෂින් බෝට්ටු හදපු අපි
අද ස්පෝට් ෆිෂන් සහ ලක්සිරි යොට්ස් හදන තැනට ස්ටෙප් එකක් තියමින් සිටිනවා. දැන් චලන කිව්ව විදිහටම ඉස්සෙල්ලම තාත්තා පොඩියට පටන් ගන්නවා මේ ව්‍යාපාරේ ලංකාවේ ෆිෂිං බෝට්ස් හදලා. ෆිෂින් බෝට්ස්. ඊට පස්සේ තාත්තට පොඩි අනතුරක් වෙලා ව්‍යාපාරය ඇන හිටිනකොට තමයි චලන මැදිහත් වෙන්නේ වැඩේට. හැබැයි චලන එතනින් මේක ගෙනියනවා කෙලින්ම ඊළඟ ලෙවල් එකට. අර ෆිෂිං බෝට්ස් වල ඉඳලා රික්‍රියේෂනල් බෝට්ස් අර ස්පීඩ් ක්‍රාෆ්ට්ස් ප්‍රෙෂර් ක්‍රාෆ්ට්ස් එතකොට එතෙන්ට ගෙනියනවා. දැන් චලනගේ ලොකු සීනයක් තියෙනවනේ ඊළඟ ලොකු බෝට්ටුව අනිවාර්යයෙන්ම හදන්න. අපේ ලබන අවුරුද්දේ ඉන්ටර්වියුස් කරලා දෙන්න හිතනවා ලංකාව ඉතිහාසය වෙනස් කරමින් ලංකාව ඉතිහාසය තුළ නිෂ්පාදනය කරපු ඒකාත්ම යාත්‍රාව මේඩ් ඉන් ශ්‍රී ලංකා කියන බ්‍රෑන්ඩ් නේම් එක චලන ක්‍රාෆ්ට් එකත් එක්ක මේඩ් ඉන් ශ්‍රී ලංකා කියලා අපේ අභිමානයත් එක්ක ලෝකෙට අපි වර්ල්ඩ් මාකට් එකට ඉන්ට්‍රොඩියුස් කරලා දෙන්න බලාපොරොත්තු වෙනවා. එතකොට චලන දැන් ඔයා දැන් මේ පහුගිය දවස්වල එක්සත් අරාබි එමිරාජ්‍යයේ අර විශාල එක්සිබිෂන් එකකට ගියා. ඒකේ අත්දැකීමත් ටිකක් කිව්වොත්. ඇත්තටම 2023 අපි එක්සිබිට් කරන අබුඩාබි බෝට් ෂෝ එකට ලංකාවේ පුරවැසියෙක් විදිහට ලංකාවේ පුරවැසියෙක් පළවෙනි වතාවට තමයි අබුඩාබි බෝට් ෂෝ එක එක්සිබිට් කරන්නේ. හැබැයි අවස්ථාවේදී මං ගොඩක් අලුත් අත්දැකීම් වලට මුහුණ දුන්නා. ඉතින් ඒ වෙලාවේදී මම දැක්කෝ විශේෂ කාරණාවක් තමයි අපි මේඩ් ඉන් ශ්‍රී ලංකා කියලා බැජ් එකක් බෝට් එකේ ගහලා අපේ ප්‍රොඩක්ට් එකක් ප්‍රොමෝට් කරද්දී අපිට වෙනම ප්‍රවුඩ් එකක් දැනෙනවා. හැබැයි වෙලාවේදී මට මතකයි ගොඩක් කන්ට්‍රීස් වල කට්ටිය ඇවිල්ලා ඒගොල්ලොන්ට බිලිව් කරන්න බැහැ කියලා කිව්වා, මේක විශ්වාස කරන්න බැහැ කිව්වා, මේක ලංකාවේ නිෂ්පාදනය කරාද කියලා. මට මතකයි එක වචනයක් එමරාති එක්කෙනෙක් ඇවිල්ලා මට කියනවා is it made in Sri Lanka? මාෂාල්ලා we can't believe කිව්වා. ඉතින් අපි බ්‍රෑන්ඩ් එකක් අඳුන්වලා දෙනා වගේම එයාලගේ ඇටිටියුඩ් උත් අපි චේන්ජ් කරන්න ඕනේ. මොකද එයාලා තවමත් හිතන් ඉන්නේ ලංකාව කියන්නේ ගෘහසේවිකාවන් හවුස්මේට්ලායි ඩ්‍රයිවර්ස්ලා ඉන්න රටක් කියලා. ඊට වඩා දක්ෂයෝ ලොකු දක්ෂයෝ පිරිසක් හැංගිච්ච ව්‍යවසායක පිරිසක් අපේ රටේ ඉන්නවා. ඔව් ඇත්තටම අපිට ඒ අතින් මං හිතන්නේ අපේ රටේ සන්නාමයට අපේ බ්‍රෑන්ඩ් එකට වෙනම ප්‍රතිරූපයක් ඇති වෙලා තියෙනවා විශේෂයෙන්ම ඔය අරාබි කරේ රටවල් වල. මොකද ඔවුන් අපි හඳුනාගන්නේ මේ ගෘහසේවිකාවන් සහ රියදුරන් එවන ගමනාන්තයක් හැටියට. ඉතින් අර මේඩ් ඉන් ශ්‍රී ලංකා කිව්වම ඒගොල්ලෝ හිතනවා කොහොමද මේක උනේ වගේ. හැබැයි අපි හැමදාමත් කතා කරන විදිහට චලන අපේ රටේ ගොඩක් මේ ශක්තිය ජවය මේ හැකියාව අපිට තියෙනවා. ඉතින් අපි ඒක ඊළඟ ලෙවල් එකට ගෙනියන්න තමයි ඔය චලන කරන වැඩේ මුළු ලංකාවේම ඉන්න තාරුණ්‍යයට කියලා හැමෝටම කරන්න පුළුවන්. දැන් බලන්න චලන මේක මට ඒ දවස්වල හම්බ වෙනකොට හිටි තැනයි. අද මේ අවුරුදු ගානක පස්සේ ඔබගේ මේ ව්‍යාපාරික සාර්ථකත්වය ලංකාවේ තාරුණ්‍ය දැනගන්නට ඕන. මොකද මේක කවුරුත් හිතන්නේ නැහැනේ පුළුවන් කියලා. අපි කවට හරි දැන් අද කිව්වොත් හරි එදා මට හම්බ වෙනකොට මේ පොඩි චලන අද මේ ඊටාම කෙටි කාලයක් තුල ආපු ගමන මං හිතන්නේ හැම ලංකාවේ තරුණියක්ම තේරුම් ගන්නට ඕන හිතුවත් කරන්නට පුළුවන්. හැබැයි අර අන්තර්ජාතික පිට්ටනිය සෙල්ලම් කරනකොට ඒ නීති රීති අපි හඳුනා ගන්නට ඕන. ඒ ක්‍රමය හඳුනා ගන්නට ඕන. ඒ ස්ටයිල් එක හඳුනා ගන්නට ඕන. ඒ ප්‍රසන්ටේෂන් එක ඒ ඔක්කොම තියෙන්නට ඕන. ඉතින් මං හිතන්නේ චලන එක හරියටම කරා. ඒතකොට චලන දැන් ඔබ කොහොමද බලාපොරොත්තු වෙන්නේ මේ විදිහට ඊළඟ පියවරට ගෙනියන්න? ඊට කලින් දිරිත තව කාරණා මම ඉදිරිපත් මතක් වුණා මට ඒක මම කියන්න කැමතියි. අබුඩාබි බෝට් ෂෝ එකට මම ලංකාවෙන් බෝට් එක එක්ස්පෝර්ට් කරද්දී අපේ ලංකාවේ කස්ටම් එකෙන් බෝට් එක නවත්ත ගන්නවා. බෝට් එක නවත්තගෙන අපේ කන්ටේනර් එකේ ගිහපු ඩ්‍රයිවර්ගෙන් ඩෝ එක ඕපන් කරන්න කියලා එයාලා බලනවා බෝට් එක දිහා. ඊට පස්සේ මෙයා දාලා තියෙන වැලියු එකත් එක්ක කම්පෙයාර් කරලා බලනවා මේක අන්ඩර් වැලියු කරලා ඒ දැහුව රීඑක්ස්පෝර්ට් කරන්නේ. එතකොට කස්ටම් ඔෆිස හිතන්නේ මේක වෙන රටකින් ගෙනල්ලා අන්ඩර් වැලියු දාලා අපි එක්ස්පෝර්ට් කරනවා කියලා. එපාර මට කතා කරලා කිව්වා මේක අපිට එක්ස්පෝර්ට් කරන්න බෑ කියලා. එපාර මම අපේ ඩ්‍රයිවර්ට කිව්වා ඔයා පෙන්වන්න අපේ සයිට් එකට ගිහිල්ලා අපි කරන ප්‍රොඩක්ට් ටික පෙන්වන්න වීඩියෝස් ටික පෙන්වන්න. එපාර තමයි එයා විශ්වාස කරේ මේ වගේ දේවල් ලංකාව තුල නිෂ්පාදනය වෙනවා කියලා. ඉතින් අපේ මිනිස්සුන්ටත් විශ්වාස කරන්න බැරි දේවල් අපේ රටේ මිනිස්සු අතින්ම නිෂ්පාදනය වෙනවා. දැන් චාලනය ගැන සතුටු වෙන්නට ඕන. මොකද හේතුව ඔවුන්ටත් හිතුණා නම් මේක ඇවිල්ලා මේ ඉන්ටර්නැෂනල් ක්වොලිටි ප්‍රොඩක්ට් එකක් රීඑක්ස්පෝර්ට් එකට යනවා කියලා. හැබැයි ඇත්ත කතාව තමයි චාලන ලංකාවේ අපේ අයටත් හිතා ගන්න බෑ අපේම හැකියාවන් ගැන. ඒකනේ ඇත්ත කතාව. අනිවාර්යයෙන්ම. ඔව්. ඉතින් දැන් මට කියන්න ඊළඟ අපි
අදියරට යන්න බලාපොරොත්තු වෙනවනේ අපේ චලන බ්‍රෑන්ඩ් එක. ඇතරම මගේතන 2027 තමයි කළඹ පෝට් සිටිය එකේ තියෙන මරීනාස්ටික ඕපන් වෙන්නේ. එතකොට මම හිතන්නේ ලංකාවේ ඉන්න බෝඩ් බිල්ඩර්ස්ලා සහ ලංකාවේ ඉස්සරහට මේ යොට් ඉන්ඩස්ට්‍රි එකට ඉන්වෙස්ට් කරන්න ඉන්න කට්ටියට ලොකු ඔපචුනිටි එකක් හැදෙනවා 2027 වල කළඹ පෝට් සිටි එක. ඒකම අපි ඉලක්කගත කරගෙන අපි වසර කිහිප දැන් වසර 3ක විතර ඉඳගෙන නිෂ්පාදන කටයුතු කරන ලංකාව ඉතිහාසයේ වේගවත්ම යාත්‍රාව මේ වෙද්දී අපි නිෂ්පාදනය කරමින් පවතිනවා. අපි ලබන අවුරුද්දේ පෝට් සිටියේදී ඔෆිෂියලි අපේ ඒ බෝට් ලොන්චින් එක අපි කරන්න බලාපොරොත්තු වෙනවා. නෑ ඇත්තම චලන එක ඊටාම වැදගත්. මම හිතන්නේ මම ඊට කලිනුත් විවිධ අවස්ථාවලදී කියලා තියෙනවා අපේ රට ගොඩ ගන්න තියෙන එක ක්‍රමයක් තමයි මේ අපේ රටේ තියෙන මුහුද වෙරළ තීරය සහ මුහුද ඔබත් දන්නවා අපේ මහද්වීපික තටාකය අපේ රටට වැඩි රටේ මේ වර්ගඵලයට වැඩි 7 ගුණයකට ආසන්න ප්‍රමාණයක් අපිට තියෙනවා ඒ ෂෙල්ෆ් එක. එතකොට ඊටත් වැඩි ප්‍රමාණයක් ප්‍රයෝජනට ගත හැකි එක මම කියන්නේ. එතකොට අපි හරියටම මේ ස්පෝර්ට්ස් ෆිෂිං පමණක් ගත්තොත් ලංකාවේ මම මේ ගැන විශාල අධ්‍යයනයකුත් කරා. මොකද අපි මේකේ ව්‍යාපාරික අවස්ථාවන් හඳුනා ගන්නට වෙන කිසිම රටක නැති අවස්ථාවක් අපිට තියෙනවා. මොකද මේ විශේෂයෙන්ම ස්පෝර්ට්ස් ෆිෂිං කියන ඉන්ඩස්ට්‍රි එක ගත්තොත් බිලියන් ඩොලර් ඉන්ඩස්ට්‍රි එකක්. බිලියන් ඩොලර් ඉන්ඩස්ට්‍රි එකක්. අපි මං හිතන්නේ මිලියන 10ක් 20ක් අපේ රෙවෙනියු එක 10-20කට අඩු ප්‍රමාණයක් ඔක්කොම ප්ලේයර්ස්ලා එකතු කරාම ඉතින් මේක අඩුම ගානේ ඔබ කිව්වා මට බිලියන් එකකටවත් ගෙනියන්න ඔබ බලාපොරොත්තු වෙනවා කියලා. අවම වශයෙන් අපිට බිලියන් එකකටවත් ගෙනියන්න පුළුවන්. අපි ඇත්තටම අපනයනය නොකරත් අපේ රටේ වටේම මේ කර්මාන්තය දියුණු කරොත් සංචාරකයින් හා සම්බන්ධව මං හිතන්නේ විශාල වෙළඳපොළක් තියෙනවා. මං හිතන්නේ අපි කතා කරන්නේ නැහැ. අපි සංචාරක කර්මාන්තය ගැන කතා කරනකොට තාමත් කතා කරන්න යන සම්ප්‍රදායික දේවල් චාලනට මතක ඇති. මං හැමතිස්සෙම කියනවා දැන් අපි අපේ රට සංචාරක ගමනාන්තයක් ඩෙස්ටිනේෂන් එකක් හැටියට ඩිෆරන්ෂিয়েට් කරනකොට අපිට තියෙන ලොකු කම්පිටිටිව් ඇඩ්වාන්ටේජ් එකක් තමයි අපි මේ දූපතක් වීම. අනිවාර්යයෙන්ම මේක වටේ යන්න පුළුවන් වීම. අනිවාර්යයෙන්. ඇත්තටම දැන් මගෙන් ගොඩක් අය අහනවා මම ඔය බරපතල විදිහට විරුද්ධයි මේ පාලමක් දාන එකට. අනිවාර්යයෙන්. ඉස්තිරෝෂම අපිත් විරුද්ධයි ඒකට. ඒ විරුද්ධ වෙන්න එක හේතුවක්. මේ අපේ රටට තියෙන ඒ අනන්‍ය බව නැති වෙනවා. මොකද මේ රට වටේ මෙහෙම යන්න පුළුවන්කම තියෙන්නේ මේ අපි දූපතක් වීම. ඉතින් විශේෂයෙන්ම ඔබ ඉන්න ශේත්‍රය මේ බෝට් බිල්ඩින් ඉන්ඩස්ට්‍රි එක හොඳටම කොම්ප්ලිමෙන්ට් වෙනවා අපේ ස්පෝර්ට්ස් ෆිෂිං මේ සංචාරක කර්මාන්තයත් එක්ක. ඉතින් මම හිතනවා චලන ඒ කර්මාන්තයේ කොටස්කරුවෙක් වෙලා මේක ඉදිරියට ගෙනියයි කියලා. ඇත්තටම හොඳ දෙයක් ගැන ඔබතුමා සඳහන් කරා. අපි සඳහන් මතක් කරන්න ඕනේ 5,17,000ක් එක ඉකොනොමික් සෝන් එක අයිතිකාරයෝ කියන මිනිස්සු ජීවත් වෙන රටක් අපි. ඉතින් අපි සංසන්දනය කරලා බැලුවම යුනයිටඩ් අරබ් එමිරේට්ස් කියන්නේ සාමාන්‍යයෙන් 28,000 වර්ග කිලෝමීටර් ස්ක්වයර් මීටර්ස් තියෙන ප්‍රදේශයක් ඊසෙඩ් තියෙන රටක්. හැබැයි ඔවුන් කෝස්ටල් බෙල්ට් එක සහ එයාලගේ ඊසෙඩ් එක පාවිච්චි කරලා එයාලගේ GDP එකට 40% සපෝට් එකක් ගන්නවා ඉකොනොමි එකට. හැබැයි අපි අපේ මෙච්චර 5,17,000ක ඉකොනොමික් සෝන් එකක් තියාගෙන අපි ගන්න 3% වගේ පොඩි ප්‍රමාණයක් තමයි අපේ GDP එකට සපෝට් එක ගන්න මේකෙන්. ඉතින් ඔබතුමා සඳහන් කරා වගේම අපි චාටරින් පටන් ගන්නවා නම් යොට් චාටරින් ඒ වගේ ස්පෝර්ට් ෆිෂින් අපි පටන් ගන්නවා නම් අනිවාර්යයෙන්ම අපි අයිලන්ඩ් එකක් වීම ඉතාමත් වැදගත්. මොකද අපි මාලදිවිනේට ගියාන් පස්සේ අපිට බලන්න පුළුවන් එයාපෝට් එක වටේටම ජෙට්ස් තියෙනවා. ඉතින් ඒ ජෙට් වලින් එන කට්ටිය හැබැයි චාලන ඒකේ තියෙන්නේ ඒගොල්ලෝ ඒකේ ඒ කන්ට්‍රි ස්ට්‍රැටජි එකක් හැටියට ඒගොල්ලෝ පාවිච්චි කරන උපාය මාර්ගයක් හැටියටම අර ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් බිල්ඩ් කරන්නේ. ලංකාවේ මරීනස් නෑනේ. මරීනස් නැහැ. කොහෙද කියලා දාන්නේ මේ බෝට්ටු? ඒක තමයි තියෙන ප්‍රධාන ප්‍රශ්නේ. ලොකුම ප්‍රශ්නේ. හැබැයි කිසිම රජයක් අපි කොච්චර කිව්වත් මේ ගැන තේරුම් ගන්නේ නෑ. මොකද මේ ඉන්ටර්නැෂනල් අන්තර්ජාතික ලෝකයේ මේක කොච්චර ලොකු ව්‍යාපාරයක්ද කියලා මේගොල්ලෝ තේරුම් ගන්නෙත් නෑ. එයාලා අයිඩෙන්ටිෆයි කරන්නේ නෑ මේක හරියට. මොකද දැන් අපි දැක්කම සාමාන්‍ය රොනාල්ඩෝ මෙසි ලෝකේ ඉන්න බිලියනර්ස්ලා මෝල්ඩිව්ස් වලට ඇවිල්ලා අයිලන්ඩ් එකට වෙලා නිකන් ඉන්නේ නැහැ. එයාලා ඊවිනින් එකට ස්පෝර්ට් ෆිෂින් යනවා, අපෝ මෝර්නින් ස්පෝර්ට් ෆිෂින් යනවා, අයිලන්ඩ් එකේ ඉන්න
තාක්කල්ම කරන්නේ මුහුදත් එක්ක මේ මර්ජ් වෙච්ච වැඩ තමයි යාලා කරන්නේ. හැබැයි අපි අයිලන්ඩ් එකක් වීම තුලින් අපේ රටේ නෝත් එක ගත්තම ඒට අපි තාම අතවත් තියලා නැහැ. එහෙ ලොකු ටූරිසම් පර්පස් ටිකක් ටූරිසම් එකක් අපිට බිල්ඩ් කරන්න පුළුවන්. දැන් අපි ගත්තම ඉස්සරහා පෝට් සිටි එකෙන් අපේ යොට් එක හරි ස්පීඩ් බෝට් එක හරි දාලා අපිට ඩෙල්ෆ් වලට ගිහිල්ලා ෆිෂින් කරලා නයිට් එක ඩෙල්ෆ් වල ෆිෂින් කරලා එන්න පුළුවන් නම් අපට වෙනස්ම කල්චර් එකක් හදන්න පුළුවන් ටූරිසම් වල. අපි තවම මේ ලෑන්ඩ් එක තුලම ටූරිසම් කර තමයි 3 මිලියන් ගේන බලාපොරොත්තු වෙන්නේ. ගවර්න්මන්ට් චේන්ජ් වෙන මොකද මට අවුරුදු 31කට මම වැඩ කරලා තියෙනවා දීවර අමාත්‍යාංශ එක්ක තමයි අපි ගොඩක්ම සම්බන්ධතා තියෙන්නේ. ඉතින් එතකොට ඇමතිවරු 7ක් එක් විතර වැඩ කරලා තියෙන මගේ අවුරුදු 31කට. හැබැයි එන්නේ නැ හැම ඇමතිම කියන්නේ මීඩියා එකේ ඉස්සරහා හරි මීටින් එකේදී හරි රයිට්. අපි හෙට උදේට කරමු කියන චේතනාවෙන් වගේ තමයි කතා කරන්නේ. හැබැයි ඊළඟ දවසේ ගියාන් පස්සේ මිනිස්ටර්ට ඒක මතක නැහැ. හැම ඇත්තටම චලන මමත් ඔය ගොඩක් ඇමතිවරු නිලධාරීන් එක්ක කතා කරලා තියෙන නිසා මට හැමතිස්සෙම තේරෙන්නේ ඒගොල්ලෝ හිතන් ඉන්නේ මේ දීවර අමාත්‍යාංශය ඊළඟට මේ මූද තියෙන්නේ මාළු අල්ලගෙන කන්න කියලා. මාළු අල්ලගෙන බැදගෙන හරි බාබකියු දාලා හරි කන්න කියලා මිසක් ඒ අර ඊට වැඩිය ලොකු ඉන්ඩස්ට්‍රි එකක් තියෙනවා. ඒ ඉන්ඩස්ට්‍රි එක හරි විශාලයි කියලා තේරුම් ගන්නේ නැහැ. අනිත් එක දැන් චලන කිව්වා වගේ ලංකාවේ මේ අපේ තියෙන මේ මුහුද සහ වෙරළ තීරය වෙන ලෝකෙ කිසිම රටක නැහැනේ. අනිවාර්යයෙන්. ඉතින් අපි එතකොට සුවිශේෂ ප්‍රොඩක්ට් එකක් තමයි අපි ගාව තියෙන්නේ. අනිවාර්යයෙන්. ඉතින් ඒකට මේ මැරිනා සදලා ඊට පස්සේ අපි බෝට් බිල්ඩින් ඉන්ඩස්ට්‍රි එක හොඳට දියුණු කරොත් මං හිතන්නේ අපිට විශාල ඩොලර් ප්‍රමාණයක් ලබා ගන්නට පුළුවන්. අනිවාර්යයෙන්ම තවත් හොඳ කාරණාවක් මතක් කරලා දැන් ෆිෂරි ඉන්ඩස්ට්‍රි එක ඩිපාර්ට්මන්ට් ඔෆ් ෆිෂරි ඇන්ඩ් ඕෂන් ඇන්ඩ් රිසෝසස් කියලා තියෙනනේ. දැන් අපේ ඕෂන් රිසෝසස් ටච් කරන්නෙම නෑනේ මෙයාලා. අර කිව්වා වගේ මාළු ටික හදවලා කරවල ටිකයි ජාඩි ටිකයි ගැන තමයි මේගොල්ලෝ කතා කරන්නේ. ඊට එහා ගිහිල්ලා මේ රටේ ලොකු වෙනසක් කරන්න පුළුවන් මේ ෆිෂරි ඉන්ඩස්ට්‍රි එකට. ඉතින් අපි බැලුවම් පස්සේ අපිට ළඟ තියෙන ඉන්දුනීසියාව. සාමාන්‍ය ඉන්දුනීසියාව කියන්නේ over 3 බිලියන් රෙවෙනියු එකක් තියෙන ෆිෂ් එක්ස්පෝර්ට් කළා. දැන් අපි මෝල්ඩිව්ස් ගියාම අපිට බලන්න පුළුවන් ෆිෂ් ඇග්‍රිගේටින් ඩිවයිස්. ඒ කියන්නේ ෆැට් දාලා තියෙන මෝල්ඩිව්ස් රට වටේටම. දැන් අපි මට මතක් කරනවා මෙතනදී අපේ අධ්‍යක්ෂ ජනරාල්තුමා දීවර අමාත්‍යාංශ එතුමා ෆැට් එකක් ටෙස්ට් කරන්න දැම්මා ගාල්ලට ආසන්න මුහුදේදී. හැබැයි ඒක සාර්ථක කරගන්න අනිත් අංශවලින් ලොකු සහයෝගයක් හම්බුනේ නැහැ. ඊට පස්සේ මාසයක් යන කලින් මේ ෆැට් එක හොයන්නේ නැහැ. හැබැයි අපි මුලටම චේන්ජ් කරන්න ඕනේ මිනිස්සුන්ගේ ඇටිටියුඩ්. ඇයි මේ ෆැට් එකක් දාන එකෙන් තේරුම ෆිෂ් ඇග්‍රිගේටිව් ඩිවයිස් එකකින් එතකොට ඔයාලට මහා මුහුදේ ගොඩක් දුරට යන්න ඕනේ නැහැ. මොකද තාප්ප ගහලා අපිට මාළු නවත්තන්න බැහැනේ. අපි ෆිෂ් ඇග්‍රිගේටින් ඩිවයිස් දැම්මම පස්සේ ඒ අවශ්‍ය ඒ ආහාර දාව පද්ධතිය හැදෙද්දී මාළු ඒ ආසන්නව නවතිනවා. එතකොට අපිට ගිහින් ස්පෝර්ට් ෆිෂින් කරන්න පුළුවන්. අපේ දීවර ජනතාවට අඩු කාලයක් තුර අඩු ශ්‍රමයකින් තමන්ගේ ජීවිතේ ගෙදර මිනිස්සුත් එක්ක එන්ජොයි කරන්න තියෙන කාලේ මොහොත ගත කරලා වැඩක් නැහැනේ. එතකොට ඒගොල්ලොන්ට ගොඩක් සහනයක් අපිට දෙන්න පුළුවන් ඒ වැඩ ස්ට්‍රැටජිකලි. ඔව්. ඉතින් අර අපි හැමතිස්සෙම කියන වගේ චලන අපි අලුතෙන් හිතන්නට ඕන. නිර්මාණශීලීව හිතන්න කියන්නේ ඒකයි. අනිත් එක ඔබ කිව්වා වගේ අපේ දීවර කර්මාන්තය දියුණු කරගන්න මේ වගේ අලුත් විදිහට හිතන්න අපිට බල කරන පරිසරයක් අපි හදාගන්නට ඕන. අනිත් එක තමයි දැන් මේ ස්පෝර්ට්ස් ෆිෂිං ඉන්ඩස්ට්‍රි එක ඔබත් මමත් දන්න විදිහට අපි කතා කරා වගේම ලක්ෂරි ඉන්ඩස්ට්‍රි එක. ලක්ෂරි ඉන්ඩස්ට්‍රි එකක් හයි එන්ඩ් අර නිකන් ගොල්ෆ් එතකොට ෆ්ලයි ෆිෂිං එතකොට ස්පෝර්ට් ෆිෂිං ඒවා මර්ජ් වෙලා තියෙන එකට. මර්ජ් වෙලා තියෙන්නේ. ඉතින් අපිට එකතු වුණොත් මේක පුළුවන් වුණොත් අපේ රටේ ඉන්න බලධාරීන්ට මේක තේරුම් ගන්න මං හිතන්නේ රට ගොඩ ගන්න තියෙන ප්‍රධාන හොඳම කෙටිම පාරක්. කෙටිම කිසිම ආයෝජනකින් තොරව. මොකද මාළු කොහොමත් ඉන්නවා. වතුර කොහොමත් තියෙනවා. අපිට අර අඩුම කොස්ට් එකකින් මරීනාස් එක හදාගත්තා නම් ඊට පස්සේ කරන්න තියෙන්නේ බ්‍රෑන්ඩ් බිල් කරලා ඇඩ්වර්ටයිස් කරන්න විතරයි. ඉතින් චලන මං හිතන්නේ ඔබ හිතන විදිය මේ රටේ තාරුණ්‍යයට ආදර්ශයක්. හැම පැත්තෙම චලන මොකද මං චලන පෞද්ගලිකව සමීප ආශ්‍රය කරන නිසා මම දන්නවා ඒ ඔබගේ තියෙන කැපවීම. ඉතින් චලන කියන්න අපේ තාරුණ්‍යයට මේ ගේම අතාරින්න එපා. අපිට රට යන්න ඕනේ නැහැ. අපි ගිහිල්ලා මේ වෙන රටවල් වල මාළු අල්ලන්න ඕනේ නැහැ. අපිට තියෙනවා අපේම වැඩක් කරගන්නට. චලන. ඇත්තටම දැන් මාත් එක්ක සම වයස ගොඩක් මගේ යහළුවෝ ඉතින් එහාට ගිහිල්ලා අපි බැලුවම අපේ සමස්ත අපේ ලංකාවේම තාරුණ්‍ය දිහා ගොඩක් අපේ රටේ බුද්ධි ගලනයක් ඇති වෙලා තියෙන. ඒකට ගොඩක්ම හේතු වෙලා තින්නේ
ගවමන් චේන්ජ් වෙනවා පොලිසිස් ගන්නව කිසි තරුණයෝ ගැන හිතලා පොලිසිස් ගන්න සහ නැහැ. ඒගොල්ලන්ට විශ්වාසය නැති වෙලා. විශ්වාසයක් නැහැ. එයාලා ඒක නිසා තමයි යාලා නිතරම අලුත් දෙයකට try කරන්නේ. හැබැයි අද මට ගොඩක් සතුටුයි අපි යන ගමනත් එක්ක මේ අලුත් වර්තමාන තරුණ ජනතාව බලාපොරොත්තු වෙනවා මේ රට ගොඩ ගන්න පුළුවන් ව්‍යවසායකත්වය තුලින්ම පමණයි කියලා. මොකද මං හිතනවා තව පොඩි කාලයක් තුල මේ අපේ තාරුණ්‍ය තේරුම් ගන්න මෙතන ව්‍යවසායකත්වයේ තුලින්ම පමණයි මේ රටේ ආර්ථිකය ගොඩ ගන්න පුළුවන් කියලා. ඉතින් ඒ හිතන දවසට ඒ ඇටිටියුඩ් චේන්ජ් වෙන දවසට අපේ තරුණ ජනතාව වැළඳ ගන්නවා රජයේ රැකියාවක් ජොබ් එකක් කරනට වඩා ඔබ කියන වගේම අවදානමක් අරගෙන ව්‍යවසායකෙක් විදියට ජාතිකවත් ජාත්‍යන්තරවත් ගැටෙන තැනට ආවම පස්සේ ඔවුන්ට පේනවා යන්න ඕන තැන කොතනද කියලා. එතනින් එහාට අපි අවශ්‍ය වෙන්නේ නැහැ. මුල් අඩි තාලම ඔබතුමාගේ මහන්සි ඔබතුමා පාර්ලිමේන්තුව නියෝජනය කරන අපිට පේනවා නිතරම කතා කරන ව්‍යවසායකයෝ වචන 100ක් කතා කරව වචන 50ක් කතා කරන ව්‍යවසායකයන් ගැන. හැබැයි මම අද කියනවා ඔබතුමාත් හැමදාම කියනවා මේ රට වෙනස් වුණොත් වෙනස් වෙන්නේ මේ ඉකොනොමික් ක්‍රයිසිස් එක මේ ව්‍යවසායකයන්ගෙන්ම පමණයි. බොහොම හරියටම හරි චාලන වෙන කිසිම ක්‍රමයක් නැහැ. අපි ගොඩාක් ලෝකයේ දෙස බලලා අධ්‍යයනය කළා ඔබත් මමත් අපිත් එක්ක මේ විෂය ගැන කතා කරන සියලු දෙනාම අද බලනකොට චාලන අපි කොච්චර දුර ඇවිල්ලාද කියලාත් හිතෙනවා. අද අපි හම් වෙන තැන අපි අද කතා කරන්නේ ව්‍යවසායකත්වය. බ්‍රෑන්ඩ් බිල්ඩින් ගැන, ඉන්ටර්නැෂනල් මාකටිං ගැන. ඉතින් අවුරුදු 5කට විතර කලින් අපි මේ පටන් ගත්ත අපේ සංවාදය අද ගොඩාක් දුර ඇවිල්ලා අද ජාතික තලයේ සංවාදයක් බවට පත් වෙලා තිනවා. සංවාදයක් නෙමෙයි. ඇත්තටම තාරුණ්‍යයට බලාපොරොත්තු තියාගන්නට නම් අපි තාරුණ්‍යයට කියනවා නම් යන්න එපා රට දාලා ඉන්න. අපිට පුළුවන් මේ රටේ තියෙන සම්පත් වලින් ගොඩ යන්න. අපිට පුළුවන් අපේ ජාතික ධන කුවේරයන් නැෂනල් බිලියනර්ස්ලා හදන්න, ඩොලර් බිලියනර්ස්ලා හදන්න තරම් සම්පත් මේ රටේ තියෙනවා. ඉතින් චලන බොහොමත්ම ස්තුතියි. මම හිතනවා චලනගේ කතාවෙන් අපේ තාරුණ්‍ය අභිප්‍රේරණය වෙයි, මොටිවේට් වෙයි. ඒ මොටිවේට් වෙලා එක එක ක්‍රම හොයයි. ඇත්තටම එකම දේ නෙමෙයි. විවිධ ක්‍රම හොයන්නට ඕන. ඒ ක්‍රම සෙවීම තුලින්ම තමයි අලුත් දේ අපිට පුළුවන් ඉදිරිපත් කරන්නට. ඒ වගේම චලනට තියෙන ඒ විනය, අදිෂ්ඨානය සහ ඒ කැපකිරීම ගැන අපි නැවත වරක් අපේ රටේ තාරුණ්‍යයට අධ්‍යයනය කරන්නයි කියලා ඉල්ලා සිටිමින් අද මෙහි පැමිණි මගේ මිත්‍රයා චලන බොහොම ස්තුතියි. අනිවාර්යයෙන්ම ඔබතුමාටත් බොහොම ස්තුතියි දෙන සහයෝගයට සහ තරුණෙක් ඉදිරියට යන ගමනටත් එතනින් එහාට ගිහිල්ලා අපේ රටේ ජාතික ව්‍යවසායකින් හදන ගමනට ඔබතුමාට තවත් ශක්තිය ධෛර්ය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් අපි අද සමුගන්නවා DJ live වෙතින් තවත් මෙවැනිම එපිසෝඩ් එකකින් ඉක්මනටම හමු වෙමු.